මිත්‍රවරුනි, රාජාලින් මානසිකව ශක්තිමත් නිසා අවුරුදු 70ක් දක්වා ජීවත් වෙන්න පුළුවන්. අවුරුදු 40කට පසු සෑම රාජාලියෙකුටම දුෂ්කර තීරණයක් ගන්න සිද්ධ වෙනවා. දඩයම් කිරීමට තරම් උගේ නියපොතු තියනු නැති වෙනවා. උගේ හොට නැමී මොට වෙනවා. තවද ඔහුගේ පිහාටු ඝන වෙනවා. රාජාලියට විකල්ප දෙකක් තියෙනවා. ඒ එක්කෝ මිය යන්න නැත්නම් වේදනාකාරී වෙනසක් කරන්න. මෙම වේදනාකාරී වෙනස නම් රාජාලියා කන්දකට ගොස් ගලකට කොටා හොට තලා දැමිය යුතුයි. පැරණි හොට වැටෙන විට නව හොටක් වර්ධනය වෙනවා. නව හොට සමග රාජාලියා නියපොතු විරා දමනවා. අලුත් නියපොතු වර්ධනය වෙනවා. පසුව රාජාලියා තම පිහාට උදුරා දමනවා. ඊට පසුව නව ඒවා වර්ධනය වෙනවා. මෙම වේදනාකාරී ගමන දින 150ක් පවතිනවා මිත්‍රවරුනි. නමුත් මෙය කිරීමෙන් පසු රාජාලියාට නව ජීවිතයක් ලැබෙනවා. මිත්‍රවරුනි, සමහර විට අපට නව සහ වඩා හොඳ ජීවිතයක් මතුවීම සඳහා අපගේ පැරණි ආත්මයෙන් මිදීමට සිදුවෙනවා නොවේද?